සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. මේ CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද 2025 ජූනි මාසේ 26 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ. ඉතින් අපි බලමු අද දවසේත් forex market එකේ gold chart එකේ කොයි වගේ trading opportunities ද තියෙන්නේ, අපි කොයි වගේ key level ද monitor කරන්න ඕනේ, buy සහ sell entry ගන්න ඕන කියලා. ඉතින් වෙනද වගේම අදත් උදේම මතක් කරන්න තියෙන trading කියන්නේ ලොකු risk එකක් තියෙන income method එකක්. මේකේ තියෙන ලොකුම රිස්ක් එක ලොකුම අවදානම තමයි ඔයා ආයෝජනය කරන නැත්නම් ඔයා ඉන්වෙස්ට් කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. හරි ඒ නිසා කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන අනවශ්‍ය විකාර දේවල් කරලා ට්‍රේඩින් වගේ දෙයකට ආයෝජනය කරන්න එපා. තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් ඩිපොසිට් කරලා ට්‍රේඩ් කරයි යන්න. එතකොට ඔයාගේ සයිකොලොජි හොඳ ලෙවල් එකක තියාගෙන ඔයාලා ට්‍රේඩ් කරයි යන්න පුළුවන්. හරි. ඉතින් මේ තියෙන අපි ඇනලයිස් එකකින් ඉතින් අපි මේ සෙටප් එකක් කතා කරා සෙල් වෙන්න පුළුවන් මාකට් එක. මෙතන රෙගියුලර් බෙයාරිස් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ඊට අමතරව කතා කරොත් දැන් මම ඉන්නේ gold 5 minute chart එකේ. ඔයාලට මතක ඇති මම මෙතන high එකේ ඉඳන් low එකට Fibonacci tool එක දාලා මෙතන පෙන්නුවා අනිත් එක Fibonacci golden pocket එක ගැන. ඉතින් බලන්න හරියටම golden pocket එකෙන් පහළට pip විදියට ගත්තොත් 34 ඉඳන් මාකට් එක drop වෙලා තියෙනවා 25ට ආසන්නව pip 90ක් වගේ sell වෙලා නැවත මේ zone එකටම ඇවිල්ලා ඔයාලට බලන්න පුළුවන් 36 ඉඳන් මාකට් එක 11ට නැත්තම් 12ට වගේ මාකට් එක සෙල් වෙලා තියෙන. එතකොට pip 200කට එහා ලොකු ප්‍රොෆිට් එකක් මාකට් එක පහළට ෆෝල් ඩවුන් වෙලා තියෙනවා. හරි. එතකොට ඊළඟට අපි buy entry එකක් ගන්න කතා කරපු zone දෙකක් තිබුණා. ඔයාලට මතක ඇති use small lot කියලා මම zone දෙකක් මාක් කරා. පළවෙනි zone එක Fibonacci golden pocket එක හරියටම 5 minute එකේ golden pocket එක touch කරලා මාකට් එක fly වෙලා තියෙනවා. හරි. ඉතින් ඔය විදිහට තමයි මාකට් එක move වෙලා තියෙන්නේ. එතකොට මම දැනට sell entry එක අයින් කරනවා. එතකොට මේ invalidated වුණු zone ටිකත් අයින් කරනවා. අපි බලමු අද දවසේ කොයි වගේ key level ද අපි monitor කරන්න ඕනේ. අලුතින් entry ගන්න ඕන කියලා. එතකොට මේ low එකයි high එක අපිට මේ drawing ටික අයින් කරගන්න පුළුවන්. change of track එකයි BOS එකයි එතකොට complete. දැන් එතකොට මාකට් එක නැවත පාරක් 5 minute එක turn වෙලා තියෙනවා buy side වලට. හරි. එතකොට මෙතන තියෙනවා highlighted point ගත්තොත් 5 minute chart එකේ මෙතන තියෙනවා open gap එකක් මේ week එකේ market එකේ opening gap එක. හරි. එතකොට දැනට buy entry hold ඒව බැලුවොත් මේ යටින්ම ගත්ත buy entry තියෙනවා 95න් ගත්ත buy entry ටික hold. ඊළඟට මෙතන 3312 13 අතර ගත්ත buy entries කීපයක් hold තියෙනවා. හරි. ඊළඟට අද දවසේ 5 minute chart එකේ දේවල් කතා කරන්න කලින් මම මුලින්ම වෙනවා 1 hour chart එකට. 1 hour chart එකේ වඩ පේනවා පැහැදිලිව මාකට් එක buy වෙලා තියෙනවා. change of track එකක් දීලා නැහැ. එතකොට buyers ලගේ liquidity ඔක්කොම අරගෙන buyers ලා මාකට් එකෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා තමයි මාකට් එක buy වෙන්නේ. එතකොට 1 hour chart එකේ මේ තියෙන dataත් එක්ක මම target කරන දෙයක් තමයි මේ week එක end වෙනකොට බොහෝ දුරට මේ 3422 කියන zone එක touch කරන්න ලොකු probability එකක් ලොකු ඉඩක් තියෙනවා. හරි. එතකොට එයාට first barrier එකක් විදිහට වැඩ කරන්නේ මෙන්න මේ gap එක. එතකොට අපි බලන්න ඕනේ මේ gap එක fill කරලා market එක නැවත පාරක් පහළට fall down වෙයිද කියලා. එහෙම fall down උනේ නැතිනම් පොඩි sell එකක් ඇවිල්ලා market එක buy එක continue කරන්න පුළුවන් 3422 වෙනකම්. කොහොම වුණත් 1 hour chart එකේ sell side වලට change of track එකක් තාම දීලා නැහැ. ඒක අපිට buy entry එකක් අරගෙන hold කරන්න ලොකු opportunity එකක්. ඉතින් අපි බලමු market එක කොයි විදිහට move වෙයිද කියලා අද දවසේ. හරි. එතකොට 1 hour chart එකේ buy or sell මුකුත් මම mark කරන්නේ නැහැ zone. දැනට අපේ valid buy zone එක 1 hour chart එකේ තියෙන්නේ 3290 3280. selling zone එක තියෙන්නේ 3456 3466. 5 minute chart එකට ආවහම 5 minute එකේ එතකොට අපිට පේනවා දැනට පැහැදිලිව BOS එකක් දීලා තියෙනවා. ඊට අමතරව මම අද දවසේ මාක් කරගන්නවා trend line එකක්. හරි. මෙන්න මේ 2025 ජූනි 24 මේ හදපු low එකයි. හරි. එතකොට ඊයේ දවසේ කියන්නේ 25 වෙනිදා බදාදා හදපු low එකයි එක මම මෙන්න මේ විදිහට trend line එකක් දිගට place කරගන්නවා. ඒක closing price එක්කම මේ විදිහට දාගන්න. හරි. එතකොට මාකට් එක දැන් මේ තියෙන විදිහට මෙතනින් buy වෙලා මේ උඩ zone එකත් break out කළොත් ඒ කියන්නේ මේ high එකත් break out කරොත් 3339.4 ඊළඟට සැලකිය යුතු buy එකක් ගිහිල්ලා නැවත පාරක් fall down වෙන්න පුළුවන්. අපිට fall down වෙනකොට මේ trend line එක වගේ target කරලා පැහැදිලි confirmation එකක් හැදුනොත් නැවත buy එකක් ගන්න පුළුවන් උඩ zone target කරලා. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අන්න ඒකයි අපි මේ trend line එක place කරගත්තේ.
හරි. ඊළඟට 5 minute chart එකේ තව එක දෙයක් තියෙනවා. ඒක තමයි ඕගොල්ලන්ට පුළුවන් මේ තියෙන dataත් එක්ක market එක මෙන්න මේ විදිහට trend line එකක් උඩින් place කරගන්න high එකත් එක්ක. හරි. එතකොට ඔයාලට පේනවා දැනට අර අපි කලින් place කරගත්තා වගේම pattern එකක් මෙතනත් create වෙලා තියෙනවා. ඉතින් මේකේ breakouts බලන්න පුළුවන් ඕගොල්ලන්ටත්. එතකොට මේ trend line එක උඩට breakout කරලා retestment එකක් වගේ දුන්නොත් අපිට පුළුවන් තව buy එකක් ගන්න මේ උඩ gap එක වගේ target කරලා. ඒ කියන්නේ pip 39 40න් ගත්තත් 64 කියන්නේ pip 200ක වගේ TP එකක් target කරලා ගන්න පුළුවන්. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒතකොට ওই විදිහට තමයි දැනට market එකේ setup එක මම monitor කරන් ඉන්නේ. ඊළඟට RSI වලට આવත් 5 minute එකේ RSI එක 85ට overbought වෙලා තියෙන. හැබැයි 21 එක තාම 49 තියෙන්නේ. ඒ නිසා සැලකිය යුතු correction එකක් පහළට ආවත් ඊළඟට market එක නැවත buy වෙන්න සම්භාවිතාවයක් probability එකක් තියෙනවා. හරි. එතකොට ඔය dataත් එක්ක market එක මේ trend line එකෙන් reject වෙලා පහළට sell වුණොත් මෙන්න මේ low එකේ ඉඳන් high එකට Fibonacci tool එක දාලා ඔයාලට Fibonacci golden pocket එක monitor කරන්න පුළුවන්. මොකද මෙතන Fibonacci golden pocket එක වගේම trend line එකක් තියෙනවා support එකක් විදිහට. හරි. ඔය zone එක breakout කරන් පහළට ආවොත් ඔයාට මේ යට buy zone එක monitor කරන්න පුළුවන්. හරි. ඔය විදිහට තමයි දැනට plan වෙලා තියෙන 5 minute chart එක. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට අපි DXY chart එකට US dollar currency index එකට ආවොත් DXY වල අපි target කළ විදිහටම market එක ලස්සනට fall down වෙලා තියෙනවා. එතකොට තාමත් තියෙන්නේ strong support zone එක ඇතුලේ. ඉතින් මේක breakout කළොත් ලොකු drop එකක් තව වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ gold එක buy වෙන එක අපිට පොඩ්ඩක් sure කරන්න පුළුවන් chance එකක් තියෙනවා. හැබැයි මේ zone එක hold කළොත් දැන් ඔයාලට පේනවා RSI එක 15ට oversold. 21 එක 38 තියෙන්නේ. එතකොට මේ dataත් එක්ක market එක මේ zone එක hold කරලා සැලකිය යුතු දුරක් fly වුණොත් gold එක නැවත sell වෙන්න පුළුවන්. ඒ නිසා අද දවසේ entry ගන්නකොට මේ 1 hour chart එකේ candle close වෙන්නේ කොහොමද කියන එක බලන්න DXY වල. හරි. ඉතින් අනිත් දේ තමයි opening gap එකක් තියෙනවා. මේක fill කරන්න probability එකක් තියෙනවා. gap එක fill කරොත් market එක සැලකිය යුතු දුරක් buy වෙලා තමයි sell වෙන්න ඕනේ. එතකොට මෙතන gap එකක් තියෙනවා. ඒ වගේම fill නොකරපු gap එකක් මෙන්න මෙතන තියෙනවා. හරි. ඔය opening gap දෙක ගැන අවධානයෙන් ඉන්න. එතකොට market එක ලොකු support එකක තියෙන නිසා DXY positive වුණොත් මේ විදිහට DXY fly වෙන්න පුළුවන්. හැබැයි දැනට තියෙන news දැනට තියෙන fundamental data wo එක හැම එකම එක තව දුරටත් fall down වෙන්න probability එකක් තියෙනවා. හැබැයි කොහොම වුණත් බ්‍රහස්පතින්දා සිකුරාදා ඒ කියන්නේ අද සහ හෙට trade කරනකොට බොහොම කල්පනාවෙන් පරිස්සමින් ඇහැට පේන පැහැදිලි confirmation එකක entry ගන්න එක තමයි හොඳම දේ. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට දැනට gold chart එක අපි අර කතා කරපු trend line එක ආසන්නයට අවිල්ලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට මෙතනින් පැහැදිලි confirmation එක breakout එකයි retest එකයි වුණොත් ඕගොල්ලන්ට තව buy එකක් ගන්න පුළුවන්. එහෙනම් අද දවසෙත් මට share කරන්න පුළුවන් qualityම bestම entry ටික ඕගොල්ලන්ට share කරන්නම්. තමන්ගේ risk එක minimize කරගෙන පරිස්සමින් trade වලට enter වෙන්න. සියලු දෙනාටම ජය වේවා.